තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරනවා මේ අපේ සමාජයේ එදා මෙදා තුර අනාදිමත් කාලයක් තිස්සේ ඉඳන් මේක ඇත්තටම අපේ සමාජය විතරක් නෙමෙයි. අවුරුදු 5000කට 6000කට 7000කට එහා ඉඳන් ඒ කියන්නේ ප්‍රාග් බෞද්ධ ඉතිහාසයේ බොහොම ප්‍රබලව තිබුණ දෙයක් තමයි මේ ඉන්දියාවේ ලංකාවේ හැමතැනම ඉන්දියාවේ තාම මුලින්ම පසු කාලීනව ලංකාවේ අදටත් බරපතලම ප්‍රශ්නයක් තමයි මේ සමාජයේ තියෙන ලොකු මේ පිළලයක් වගේ එක. ඒ තමයි මේ කුල ප්‍රශ්නේ. කුල ප්‍රශ්නේ නිසා දැන් මහාසාර කුලයයි සම්මත එක්තරා පිරිසක් විතින් හීන කුලයයි සම්මත පිරිසකට මේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතය තුළ පුදුමාකාර දැනවිල්ලක් දනවන අවස්ථා. ඒවා නිකන් පහත් විදිහට ඒවා මම හිතන්නේ මේ ශිෂ්ට සමාජයට කිසිසේත්ම නොගැලපෙන සංකල්ප. ඉතින් නමුත් ඇත්ත කතා කරපුවාම මේ ඒවෙන් ඒ පීඩිත පන්තියක් නියෝජනය වෙනවා කුල ප්‍රශ්න නිසා බරපතල විදිහට. දැන් අපි බුදුදහමට අනුව අපි ධර්මයට අනුව මේව කතා කරන්න ඕනේ. දැන් මේ අපි සංසාරේ කරන ලද පිනකට මහාසාර කුලයක උපදිනවා. ඒක බුදුදහම. ඒක කියනවානේ අර මේ මහාසාර කුලවල උපදින්නත් දාන ආදී පින්කම් කිරීම හේතු වන බව දානානිසංස විග්‍රහ කරන තැන්වලදී සමහර ඒවා තියෙනවා. ඒ කෙසේ වෙතත් දැන් ශ්‍රී මුක බුද්ධ දේශනාව පසු කාලිනව සංවර්ධන වෙච්ච ලියවිලි වලින් ඔබට කතා කරලා හිතලා අපි දැන් ශ්‍රී මුක බුද්ධ දේශනාවේදී ඔය කුලමල ප්‍රශ්නය පිළිබඳව තථාගත දේශනාවේ කොහොමද සඳහන් වෙන්නේ? හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ලොකු විස්තරයක් තියෙන සූත්‍රයක් අපිට ඔක්කොම සාකච්ඡා කරන්න වෙලාව නෙමෙයි. කෙසේ වෙතත් අවශ්‍ය කොටස අස්සලායන කියන්නේ බමුණු ළමෙක් බ්‍රාහ්මණ ළමෙක් අවුරුදු 16ක් වයස තියෙන රිග් යජුර් සාම අතර්වන් කියන චතුර්වේදී අතර රිග් යජුර් සාම කියන ත්‍රිවේද ප්‍රාප්ත බමුණෙක් ළමෙක් තරුණ ළමෙක්. ඉතින් බමුණ මෙයා ගෙන්නලා මේ ලොකු කතාවක් තියෙන එක මෙයාව ගෙන්නලා කියනවා මෙහෙමයි ශ්‍රමණ බවත් ගෞතමයෝ මේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ වර්ණයන් පිළිබඳව අපේ පැවැත්ම තියෙන දේ විවේචනය කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඒකට වෙනත් විකල්ප දේශනා කරනවා කියන ශ්‍රමණ බවත් ගෞතමයෝ. ඒ නිසා ඔබ ගිහිල්ලා උන්වහන්සේ සමග තර්ක කළ යුතුයි නෑ බමුණෝ තමයි උසස් කියන තැනට ගන්නවන කොයි. ඒ කියන්නේ බමුණෝ තමයි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදිච්ච අය. අනිත් සියලෝම මිනිස්සු මිනිස්සුયો ඊට පහත් ඉන්න අය. උසස්ම කෙනා බමුණය කියලා තව ලොකු විග්‍රහයක් තියෙනවා. ඉතින් මේ කතාව කියලා අස්සලායනට එයා පොළඹවනවා තවත් බමුණු 500 දෙනෙක් විසින් තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා වාද සංවාද තර්ක විතර්ක කරන්න. විවාද කරන්න නෑ බමුණමයි උසස් කියන තැනට. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණේ මේ පස්පව් දස අකුසල් නොකර යම් කෙනෙක් ඉන්නවා නම් එයා තමයි ශ්‍රේෂ්ඨ. ඒක කුලය මොකද්ද, ධනමද්ද, උගද්ද, පොසත්ද, කුලවද්ද ඒව අදාළ නැහැ. ඒ බාහිර කාරණා කිසි දෙයක් අදාළ නැහැ. වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ උතුම් වෙන්නේ මිනිස්සුયો අතර පස්පව් දස අකුසල් නොකර ජීවත් වෙන කෙනෙක් කියන එක විස්තර කරනවායි සූත්‍ර දේශනාව. කොහොම හරි අවසානයේ බුදුහාමුදුරුවෝ මේ අස්සලායනට හරි ලස්සන කතාවක් කියන අපිට ඕන දේ අස්සලායන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් පරණ කතාවක් කියනවා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අස්සලායන දැන් මේ බමුණෝ තව බ්‍රාහ්මණයෝ 7 දෙනෙක් ඍෂිවරු විදිහට බණ භාවනා කරගෙන ඉන්නවා. කාලදේවල තාපසයා තරුණ වෙස් අරගෙන හිස රැවුල් බාලා තරුණයෙක් විදිහට ඇඳ පැළඳගෙන ඒ ඍෂිවරු 7 දෙනා ඉන්න තැනට යනවා. ගිහින් එතනත් පොඩි කතාවක් තියෙන දිග කතා. අවසානයේ ඒ ඍෂිවරු තර්ක කරනවා. ඍෂිවරුන්ගෙන් අහනවා කාලදේවල තාපසයා වඩා ශ්‍රේෂ්ඨ කවුද වඩා උතුම් කවුද කියලා. ඒතකොට ඍෂිවරුත් කියන්නේ බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයෝ තමයි උතුම් කියලා. එතෙන් කාලදේවල තාපසයා තර්කයක් ගොඩනගනවා ඒගොල්ලෝ එක්ක ඍෂිවරු එක්ක. හොඳයි මෙහෙම හිතමු. ඕගොල්ලොන්ගේ අම්මා අප්පච්චි එක්කම විතරක් සහවාසයේ ඉඳලා තියෙනවා නම් අපේ වචනින් කියනවා නම් පෞල් කාලා තියෙනවා නන්නේ අප්පච්චිගේ සර්නේම් එක ඒ බ්‍රාහ්මණද ක්ෂත්‍රියද වෛශ්‍යද කියන එක අප්පච්චි කියන්නේ දරුවට එන්නේ. ඒක අම්මා අප්පච්චි එක්ක විතරමයි පෞල් කෑවේ කියලා විශ්වාසද කියලා දන්නවද කියලා. මාර ප්‍රශ්නයක් මේක බලන්නකො බුදුහාරෝ මේවා බිඳහෙලන්න මේ සමාජ අසාධාරණකම් සමාජ පීඩනය නිකන් ඇත්තටම මේ නොගැලපෙන දේවල් වලට බුදුහාඳුරෝ දේශනා කළා තියෙන විදිය
දැන් අපි මහාසාර කුලයක කියලා අපි ලිඛිතව උප්පැන්න සාහිත්‍ය ලියාගෙන සමාජ ලොකුවට පිම්බිලා මාන්නේ නඩත්තු කරගෙන ಗುಣධර්ම අඩුයි. ඉන්න අය හැමෝම නෙමෙයි. ඒ ඉන්න අය එතකොට මාන්නෙන්නේ පෙළෙන්නේ ඇයි අපි උසස් කුලයක කියලා එදා කාලදේවල තාපසය අහනවාර ඍෂිවරුන්ගෙන් උඹලගේ බ්‍රාහ්මණ ස්වරූපේ ඒක උසස් කියලා දැනගන්න ඒක එහෙමම වෙන්න උඹලා වදපු අම්මලා බමුණෝ එක්කමද නිදි වැදුනේ කියලා ඔන්න අපේ වචනෙන් කට උත්තර නෑ එහෙම කියන්න බෑ. එහෙමනම් උඹලගේ කිරි අම්මා දැන් කිරියත්තයි කිරියම්මයි එකතු වෙලා තමයි තාත්තා බිහි වෙන්නේ. එතකොට කිරියම්මා එරුතු වීමෙන් කිරියම්මයි කිරියත්තයි එකතු වීමෙන් ඊට පස්සේ කාලලයක් හැදිලා ඕම කතන්දරයක්නේ ජීව විද්‍යාත්මකවත් ඔක බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. ඒකේ වෙන වචන වෙනස් වුණාට ඕක දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ කිරියම්මයි කිරියත්තයි එකතු වෙලා අපේ තාත්තා හැදෙනවා කියමු. එතකොට අපේ තාත්තට එන සර්නේම් එක කිරියත්තගේ එකනේ. එතකොට කිරියම්මා කිරියත්තා එක්කම විතරක් ඉඳලාද අපේ තාත්තා හැදුනේ කියලා අපි දන්නවද හරියට? කියන්න බෑ. අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑ මුත් මහත්මුතු පරම්පරාවක්ම අපි විශ්ලේෂණය කරත් අපිට එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ කොහොමද? මේ දැන් කාලේ වෙන දේවල් බලපුවාම අහපුවාම දැන් නැහෙන දේවල් බලනකොට මේ කලවන්නේ මේ කල අච්චාරු මොනවද ඒවලින් ෆෘට් සලාඩ් හැමෝම නෙමෙයි. ඉතින් අපි කියන්නේ දැන් එහෙම වුණාම දැන් අපි හිතමු දැන් මගේ යාළුවෙක් හිටියා ගිහි කාලේ එයාගේ නෝනා රට ගියා. රට ගිහින් මේ ඔය අවුරුදු 2කට මං හිතන්නේ උපත් පාලන එන්නතක් විදිනවා. ඒ කාලේ රට යන අයට දැම්ම දන්නේ. අරාබි කරේ ගිහින් කොමත් ටික දවසින් ආපහු ආවා මාස 8කින් විතර වගේ. පස්සේ දැනගන්න හම්බුණා බබෙක් හම්බෙන්න කියලා. පස්සේ කොහොම හරි මේ මං හිතනවා දැනටත් අවුරුදු 15ක 20ක දරුවෙක්ගේ දරුවා. ඉතින් අපි බොහොම රහසිගතව මගේ යාළුවෙක් අපි ඒ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ වුණා. ඉතින් නමුත් මම අර උප්පැන්න සහතිකේ ඒ ෆෝම් එක පිරෙව්වෙත් මම යාළුවාත් එක්ක එකතු වෙලා යාගේ ඩෙන්ටිටි අරගෙන අර ළමයා කවුද කියලා අපි දෙගොල්ලෝ දැන් දන්නවා. නමුත් එයාට මේ අර මුදියන්සේ මේ මුදියන්සේ කියලා තමයි අපි පිරෙව්වේ මොකක් හරි දාපු එක. හැබැයි ඇත්ත කතාව අබ්දුල් කලාම්ලාගේ කියලා දැම්මද? නෑ මේ අරාබි කරේ මේක අපි දරුවට දැම්මේ. නමුත් ඔතන තියෙන ප්‍රශ්නේ තමයි අපි තේරුම් ගන්න මේ බුදුදහම බලන්න යාවත් කාලේන වෙන හැටි. දැන් ඔය ඒ දරුවා අරාබි කරේ තාත්තා කෙනෙකුට දාව බිහි වුණාට අපේ අම්මා කෙනෙක්ගේ කුසේ දැන් ඒ දරුවගේ මේ උප්පැන්නේ පිර උනේ මේ ලංකාවේ අප්පච්චිගේ තොරතුරු ටික. ඒතකොට දැන් එතනින් යන પરම්පරාව RMG MP MRM තමයි ලියන්නේ. නමුත් ඇත්ත කතාව අතනින් වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ දේශනාව කරන මමත් ශ්‍රවණය කරන ඔබත් කාටවත් අපි උසස් කුලයේ අය කියලා කිසි කෙනෙකුට කටක් කළා කියන්නේ අයිතියක් සහ වගකීමක් යුතුයකමක් නැති බව බුදුරජාණන් වහන්සේ දා අස්සලායන සූත්‍රයේදී බොම් පැහැදිලිව දේශනා කරනවා. ඒතර අපි ගන්න ඕන තීන්දුව තමයි මේවා සම්මුති. මිනිසුන් විසින් පනවා ගන්න ලද සම්මත මොකක් සඳහාද? තම තමන්ගේ ප්‍රතිලාභ තබා. ඔය ඉතින් ඒ නිසා දැන් ඔය දේශනාව මෙතෙන් ප්‍රමාණවත්. මට කියන්න වමනාව තියෙන්නේ කවදාවත් කුලමල ප්‍රශ්න නිසා මිනිස්සු පහත් කොට තකන්න එපා. වචනයකින්වත් මිනිස්සෙක් පහත් කොට තකන්න එපා කියන එක තමයි ලෝතර බුද්ධ දේශනාව. ඒ නිසා අපි අද ඔබ දැනුවත් කරන්නේ ඒ වගේ පාටු අදහස් අපි මේ පළල් සමාජයෙන් අයින් කළා දාමු. අපි ඔක්කොම එකම අම්මා අප්පච්චිගේ දරුවෝ වගේ නේ නැති බැරිකම් තිබ්බත් අසරණකම් තිබ්බත් ඒ තියෙන කියන අය නැති බැරි අයට පිහිට පිළිසරණ වෙලා බෙදා හදාගෙන ගජදුප කෘත්‍රිව බුද්ධ පූජා කාටත් උදව් කිරීම තමයි බුද්ධ පූජාව කියන තැනේදී අර සියලු පරතරයන් අර සියලු බොරු සංකල්ප පැත්තකට වීසි කරලා දාලා පයින්ම ගහලා දාලා ඒවට හැමෝම එක අම්මා අප්පච්චිගේ දරුවෝ වගේ ලෞතර බුදුදහම ආශ්‍රයස්ත්‍රය කරගෙන ජීවත් වෙමු කියන පණිවිඩය තමයි අද අපේ අලුත් අවුරුදු පණිවිඩය. තෙරුවන් සරණයි.